නැගිටපන්. උඹ වැරදි නෑ මගේ රත්තරන් පුතේ. පුතේ මම උඹට තේ එකක් හදාගෙන ආවා. මේක බීලා ඉඳපන්කෝ. මේ මොන මහජ්ජාජරවක්ද මේක බොන්නත් බෑ සීනිත් නැහැ මොකුත් නැහැ. පුතේ ඇයි බං උඹ ඒක විසික් කරේ? තේ එක හරි නැත්තම් මම වෙන තේ එකක් හදලා දෙනවනේ උඹට. අනේ මේ මට ඕනේ නැති තේ එකක් නැහැ. තාත්තම ගිහිල්ලා බොන්න. අනික මේ විකාරේ මට හැමදාම කරන්න බෑ හරිද? තාත්තා මේ දැම්මම ලෑස්ති වෙන්න ගිහිල්ලා මාළු මඩ බගන හරි යන්න. මොන විකාරයක්ද මේ? මං හිතන්නේ පුතාට මාව ලොකු වදයක් වෙන්න ඇති. කමක් නෑ. අපි දැන් කොහොමත් වයසයිනේ. ළමයින්ට තාමත් බරක් වෙලා ඉන්න හොඳ නෑනේ. කමන්නේ. පුතා ගත්ත තීරණේ හරි. මම යන්නම්. චූටි මල්ලි. ඔබ තාත්තට මොකද්ද කරන්න යන්නේ කියලා කියපන් මට දැන් ඉස්සෙල්ලාම. අනේ මේ ලොකු අයියේ මම තාත්තා මහලු මඩ කොට ගිහින් දානවා හරිද? අනික මේ නාකි මිනිස්සයා නිසා මට පවුලක් කන්න වෙන්නේ නැහැ ලොකු අයියා. පොඩ්ඩක් ඔයා තේරුම් ගන්නකෝ. පවුල් ගන්න චූටි මල්ලි මේක අහගනින්. උඹේ ගෑණි හම්බෙන්න ගලින් උඹට තාත්තා හම්බුණා කියන පරිණතට මේක උඹ හොඳට මතක තියාගන්න චූටි මල්ලි හරි. ඉතින් ඔව්. ඒක මේ අපිට කියලා වෙනම දෙයක් වෙන්නේ නැහැ ලොකු අයියා. ඒක හැම එකාටම වෙන දෙයක්. හා? උඹලාවම හිතන නිසා තමයි බං ඉස්සෙල්ලාම හම්බුණ දෙමව්පියන්ව මහමගට දාලා පස්සේ හම්බුණ ගෑණිව ඩොක් කරගෙන මහ ලොකු වීරකමක් කරා වගේ ජීවත් වෙන එක බං. ඒක ඇත්ත බං. මට සමාවියා. සමාව යකෝ මගෙන් සමාව අරන් ගන්න නැහැ. මොකද මාව නෙවෙයි උඹ ගිහිල්ලා මහලු මඩට දාන්න හැදුවේ. තාත්තමනේ. ඒක නිසා ගිහිල්ලා තාත්තගෙන් සමාව අරන් හිටපන් චූටි මල්ලි. උඹට එතකොට තේරෙයි කරපු වැරද්ද මොකද්ද කියලා බං. තාත්තේ මට සමාව වෙන්න තාත්තේ. මට සමාව වෙන්න. මේ මොකද රත්තරන් පුතේ නැගිටපන්. උඹ වැරදි නෑ මගේ රත්තරන් පුතේ. උඹ ගත්ත තීරණය හරි. නැගිටපන් මගේ රත්තරන් පුතේ. නෑ තාත්තේ. තාත්තා කොහෙවත්ම යන්න ඕනේ. තාත්තා මැරෙනකම් මම බලා ගන්නම් තාත්තේ. මට සමාව වෙන්න තාත්තේ. මට සමාව වෙන්න.